දැන් හැම ගෙදරකම දරුවෙක් හිටපුවාම ඒ දරුවට බලාපොරොත්තුවක් තියෙනවා. තමන් වැඩි වියටපත් වුණාම තමන්ගේ දෙමව්පියන්ගේ ගේ තමන්ට හිමි වෙයි කියලා. තමන්ට ගයක් තියෙනවා කියලා හැඟීමක්. හැබැයි පරිවාසයේ ඉන්න දරුවන්ට තමන්ට නිවාසයක් තියෙනවා කියලා හැඟීමක්වත් නැහැ. කලින් තිබුණා අවුරුදු 18 පිරෙනකොට යන්න ඕන කියලා. අපි ඒක ආයෙ ලේඛනයේ වෙනස් කරා නේද? 18න් පස්සේ වුණත් ඒවට අහුවරණක් නැත්තම් ඒ ළමයි තියාගන්න කියලා 21 දා. 21කින් එළියට යනකොට හරි ඒගොල්ලන්ට අපි නිවාසයක් ලබා දෙන්න උත්සාහයක් දරන්න ඕන. දැන් අපි මේ අවුරුද්දේකට රුපියල් කෝටි 200ක් වෙන් කරා. මිලියන 2000ක් වෙන් කරලා තියෙන්නේ කිව්වා ඒ දරුවන්ට දෙන්න. අපි සල්ලි වෙන් කරලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන දරුවෝ ඉන්නවා. භාණ්ඩාගාරෙන් සල්ලි වෙන් කරලා තියෙනවා. හැබැයි ඒ දරුවන්ට ගේ හදලා දෙන්න අපේ යාන්ත්‍රණය අසමත් වෙලා. අපේ යාන්ත්‍රණය තියෙන දෙන්නේ මොනවා හරි චක්‍ර ලේඛන හරි මේ ළමා ආරක්ෂණ අධිකාරිය පරිවාස ළමා දෙපාර්තමේන්තුව හරි නිවාස අධිකාරිය හරි අපි අත තියෙන ආයතන විසින් සිද්ධ වෙලා තියෙන දේ තමයි අවසාන වශයෙන් ආවේ ලේඛනේ මිලියන 2000ක් වෙන් කරලා තිබුණත් නේද දරුවන්ට ඒ ප්‍රතිලාභය ගිහිල්ලා නැහැ. ඒ නිසා මිස් බලන්න ඉක්මනින් පුළුවන් තරම් මේ පළාතෙන් හොලා දෙන්න. මොකද සල්ලි තියෙනවා ඒකයි. හරි මේ අවුරුද්දෙන් ඊට පස්සේ අපිට මේ ලබන අවුරුද්දෙත් අපි සල්ලි දෙන්න කියන්නේ. හැබැයි මේ අවුරුද්දේ මේ මිලියන 2000න් අපිට ගෙවල් 1000ක් වෙන් කරලා දෙන්න පුළුවන් නම් ලබන අවුරුද්දට අලුත් ගෙවල් 1000කට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන දේ තමයි ලබන අවුරුද්දේ ආයේ මිලියන 2000ක් දානවා මේ අවුරුද්දෙම හදන්න තිබුණු ගෙවල් වලට සල්ලි දාන්න.